දවස් අපි කතා බහ කරනවා දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව සොයනවා. අදහස් කීපයක් ඔබට දෙන්න යන්නේ. නමුත් මේ බයිබල් පදය සිතට දාගන්න. එසේකියල් 22:30 මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපෙට කඩුල්ලේ සිටීමට ඔවුන් අතරේ අල්ලගන්ටුනේ වචනේ ඔවුන් අතරේ. ඒ කියන්නේ මේ එක්කෙනෙක් නෙමෙයි සෙනගක් අතරේ. සිංහල සභාවේ සෙනග අතරින් ලංකාවේ සභාවල් අතරින් දේව සේවය කරන මිනිස්සු අතරින් ව්‍යාපාර කරන සෙනග අතරින් හැකියාවන් දක්ෂකම් තලන්ත තියෙන මිනිස්සු අතරින් මොකද්ද කියන්නේ? නමුත් මට කිසිවෙක් සම්බ වුණේ නැහැ. ඒතර උන්වහන්සේ මොකද්ද කියන්නේ කේෂාන්? උන්වහන්සේ මිනිස්සෙක්ව හොයනවා. අන්ට දැක්කනේ දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව හොයනවා. මේ බයිබල් පදයට මම හරි කැමතියි. ඇයි කවුද හොයන්නේ? ජුඩි බොයි. දෙවියන් වහන්සේ හොයන්නේ. ඒ ගැන ඔබ හිතන විට ඔබට හරි ප්‍රීතියක් එන්නට ඕනේ. මිනිස්යන් දෙවියන් වහන්සේ හොයන්නේ ඇයි බ්‍රදර් සේනක? මිනිස්සු දෙවියන් වහන්සේ හොයන්නේ ඇයි? අහලා තියෙන ප්‍රශ්නේ. ඇයි මිනිස්සු දෙවියන් වහන්සේ හොයන්නේ? මිනිස්සු සදමාලි අපේ ටීචර් ඇයි? ඇයි මිනිස්සු දෙවියන් වහන්සේ හොයන්නේ? සරල වශයෙන් මිනිස්සුන්ට අවශ්‍යතාවයක් තිබෙන නිසා. ඊටමත් සරලයි. ඇයි මිනිස්සු දෙවියන් වහන්සේ හොයන්නේ? මිනිස්සුන්ට අවශ්‍යතාවයක් තිබෙනවා. ඇයි දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව හොයන්නේ? උන්වහන්සේටත් අවශ්‍යතාවයක් තිබෙන නිසා. ඒ කියන්නේ හිතන්න ටිකක්. ඔබව දෙවියන් වහන්සේ හොයන කෙනෙක් නම් ඔබ ඊ타ත්ම ආශිර්වාද ලද්දෙක්. ටිකක් හිතලා බලන්න. ඔබව දෙවියන් වහන්සේ හොයනවා නම් ඔබ සැබවින්ම මිනිස්සු අතරින් ඔබ මිනිස්සෙක්. මොකද පොලිසියෙන් නෙමෙයි ඔබව හොයන්නේ. නායකයෙක් නෙමෙයි ඔබව හොයන්නේ. කවුද හොයන්නේ ඔබව? ඔබ සැබවින්ම ආශිර්වාද ලද්දේ. දෙවියන් වහන්සේ ඔබව හොයනවා. දෙවියන් වහන්සේ ඔබව හොයනවා. මදන්න කෙනෙක් ඉන්නවා වද ඉතාමත්ම බලවත් සේවයක් කරන දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් වෙලා ඉන්නවා. ඔහුගේ කතාව ඔහු මේ විදිහට කියනවා. පාස් ජූඩෝ කියනවා මම පළවෙනි පාරට පල්ලියට ආවේ අපිට ඇවිල්ලා කතා බහ කරලා ජේසුස් ගැන කිව්වට පස්සේ එතකොට ඒගොල්ලන් නොකළ යුතු ගොඩක් දේවල් කරනවා. විවිධාකාර දේවල් පාවිච්චි කරන කෙනෙක්. ඒ කට්ටියට ඇවිල්ලා ජේසුස් ගැන කියලා ඒගොල්ලන්ට කිව්වලු මීගමුවේ රස්සාවල් ටිකක් තිබෙනවා. කිව්වලු අපි නම් රස්සාවක්ම තමයි හොයන්නේ කිව්වා. හරි ඔබට රස්සාවක් ඕනේ නම් ඉරිදා උදේ රාජගිරිය පල්ලියට එන්න කිව්වලු. රස්සාවක් හොයනවනේ ඔබ. පස්තනාම ආවලු පාස ජූඩදා. ඒ කතාව කියන කෙනා මට ලස්සන කියනවා. එයා කියනවා පාස්ටර් මාර කේස් එක අපි දන්නේ නැනේ මේක හරියට අපි ෆුල් සුදු ෂර්ට් ගාගෙන කළු කලිසම් ගාගෙන අපි හිතුවේ ඉන්ටර්විව් එකකට එනවා කියලා රාජගිරිය පල්ලියට.
නමුත් බලාගෙන ඉන්නකොට අපිට එන්න කියලා තියෙන්නේ දෙව මෙහෙයට. එයා කියන ආපු 5 දෙනාගෙන් 4 දෙනෙක්ම රස්සාවට ගියා. මට මොකද්දෝ වුණා. මම ඊළඟ ඉරිදත් පල්ලිය ආවා. ඔක එදා ඇවිල්ලා මම අර උඩ තට්ටුවේ මම වාඩි වෙලා හිටියේ. මට මොකද්ද වුණා එදා? ඔක එදා මට යමක් හැගුණා. එදා ඉඳලා මම එන්න පටන් ගත්තා කිව්වා. මං කවා ඔක ඊට පස්සේ දෙවියන් වහන්සේ මාව 3 පාරක් ආසස්ලා 3කින් මට කතා කරා. ඔබ දෙවියන් වහන්සේ ඔබට අනාගත වාක්‍යයක් මොකක් කරේ ලැබෙනව නේද? ඔබ දන්නවද මොකක්ද එකෙන් කියවෙන්නේ? ලලනංග දෙවියන් වහන්සේ ඔබ හොයනවා කියන්නේ ඒකයි. අනාගත වාක්‍යයක් එනවා කියන්නේ ඕකයි. දෙවියන් වහන්සේ ඔබව හොයනවා. රොසයා කියනවා ඒ කාලේ මම යාළු වෙලා හිටපු ගැහණු ළමයා ළඟට ගිහිල්ලා මම මේ කතාව කිව්වා. මගේ ගෙදර කට්ටියටත් කිව්වා දෙවියන් වහන්සේ මාව හොයනවා. ගැහණු ළමයා කිව්වලු කරුණා කරලා ඕක නම් කරන්න එපා කිව්වා. රොසයා කියනවා පාස්ටර් මට මතකයි ඔයා තමයි මට කිව්වේ 3 වෙනි වතාවට. එයා කියනවා මං ඔයාට කිව්වා මට සති 2ක් දෙන්න මම යාත්‍රා කරලා කියන්නම් කියලා. එයාගේ තිබුණා වාතාවරණ නිසා. එයා කිව්වා සති 2ක් දෙන්න. එයා කියනවා මගේ ගෙදර කට්ටිය කැමති වුණෙත් නැහැ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමති වුණෙත් නැහැ. එයා කියනවා 11 වෙනි දවසේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කෝල් එකක් දෙනවා අඩ පොඩ්ඩක් ගෙදර එන්නකෝ. එයා ගෙදර යනවලු ලලානංග. යනකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාගේ අත් දෙක අල්ලලා කියනවලු මට සමාවෙන්න. මට සමාවෙන්න. දෙවියන් වහන්සේ ගමනට මම බාධකයක් වෙලා. කරුණා කරලා දෙවියන් වහන්සේ කියන දේ ඔබ කරන්න. අද වෙනකොට ඔහු රාජ්‍ය සුභාරංචියට පුදුම කැපවීමක් කරනවා. අපේ සිකුරාදා හාස්කම් සහ නැමුම් කිරීමේ සේවයේ ප්‍රධාන පූජකයා හැටියට වැඩ කරනවා. දෙමළ සභාවේ ප්‍රධාන නායකයා හැටියට සේවය කරනවා. නොයෙක් ආකාර ඩ්‍රග් රිහැබිලිටේෂන් සෙන්ටර්ස් වලට විශේෂ දේශකයෙක් හැටියට ඔහු යනවා. ඔහු පුංචි ව්‍යාපාරකයක් කරනවා. ලස්සන ළමයි දෙන්නෙක් ඉන්නවා. චෝක් නෝන කෙනෙක් ඉන්නවා. මේ චර්ච් එකට පුදුම වටිනාකමක් එක්කව කරනවා. ඔබ දන්නවා මම කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. අපේ පාස්ටර් විනෝද් ගැන. පාස්ටර් විනෝද් ගැන. පාස්ටර් විනෝද් ගැන. පුදුමාකාර ඒ කියන්නේ දෙවියන් වහන්සේව හොයපු මිනිස්සෙක්. අද කොච්චර සේවයක් කරනවද? බලන්නකෝ ඒ දෙවියන් වහන්සේගේ මිනිසයන් නිසා මිනිස්සෙක්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ හස්තයක් තිබෙන විට අනුන්ට වෙන්නේ නැති දේවල් වෙනවා. ඔබ දැක්ක මේ එන්නව ඉරිදා ලෝක ප්‍රසිද්ධ. ඔබ දන්නවා මේ දිනකරන් ෆැමිලි එක කිව්වම දෙවියන් වහන්සේ ගැන මුළු ලෝකෙම දන්න ෆැමිලි එකක්. ඇයි දිනකරන් මෙතනට එන්නේ? මං කියන්නද රහස? පාස්ටර් විනෝද් නිසා. පාස්ටර් විනෝද් නිසා. මිනිහෙක්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ හස්තයේ තියෙනකොට ලකුණු ටිකක් තියෙනවා මිත්‍රවරුනි. අල්ලගන්න ඔයගොල්ලන් හැමෝම ලකුණු ටිකක් තිබෙනවා. ඇයි දෙවියන් වහන්සේගේ හස්තය ඔහු මත තිබෙනකොට ලකුණු ටිකක් තිබෙනවා.
ඒකයි. පේනවාද? දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව හොයන. මේ උදෑසන ඔබ මේක තදින්ම අල්ලගන්න ඕනේ. ජෙනට් මේ කියලා කාන්තාවක් ඉන්නවා ලලානංග. ඔයා වගේ. එයා රිෆෝම් චර්ච් ඉන් ඇමරිකා එකේ පූජකයෙක්ද මේ කාන්තාව. ඒ කාන්තාව මෙම කියනවා God came looking for me. දෙවියන් වහන්සේ මාව හොයාගෙන ආවා. එයා කියනවා දෙවියන් වහන්සේ මාව හොයාගෙන ආපු පළවෙනි ක්‍රමය තමයි මගේ අම්මට ටෙලිෆෝන් කෝල් එකක් එනවා. මාව VBS Vacation Bible School එකට යවන්න කියලා. එයා කියනවා දෙවියන් වහන්සේ මාව හොයාගෙන ආපු පළවෙනි ක්‍රමය තමයි මගේ අම්මට ආපු ටෙලිෆෝන් කෝල් එක. ඇයි මම මේ කතන්දර ඔබට කියන්නේ? ඔබ කරුණාකර අල්ලගන්න. දෙවියන් වහන්සේ ඔබ හොයාගෙන එනකොට අද ඉඳලා ඔබට තේරෙන්න යනවා සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක අල්ලගන්න. ඒ සිස්ටම් එක මිස් කරපු ගොඩාක් කට්ටිය අද ඉන්නවා. මොකද සිස්ටම් එක තේරෙන්නේ නැති ඉඳ වෙන්න පුළුවන්. එයා කියනවා දෙවියන් වහන්සේ මට කතා කරපු පළවෙනි ක්‍රමය කොහමද? මාව හොයාගෙන ආවේ. මගේ අම්මලා ටෙලිෆෝන් කෝල් එකක් එනවා. ඔබේ දුවව VBS යවන්න. අම්මා කියනවලු හරි. මං එවන්න. ඉලෙදා රාක් කතා කරලා කියනවලු ඩෝටර් ඔබ VBS යන්න. කෙල්ල කියනවලු මං එදා ගියා. ඒක ඊට පස්සේ දෙවියන් වහන්සේ මාව හොයාගෙන ආපු ක්‍රමය තමයි ඒ පල්ලියේ හිටපු ඩීකන් කෙනෙක්. එයාට කතා කරලා කිව්වලු ඔබ කැමතිද මං කරන සෙල් ගෲප් එකට එන්න? මං කරන බයිබල් ස්ටඩි එකට යාඥාවට ඔබ එන්න. ඔන්න දෙවියන් වහන්සේ මිනිස්සෙක් හොයනකොට ඒ මිනිස්සයාට ඇවිල්ලා කතා කරනවා. මෙතන ඉන්න කී දෙනෙක් කතා කරලා ඇද්ද? එන්න යාඥා රැස්වීමකට. එන්න ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප් එකට. ඔබ හිතන්නේ මිනිස්සෙක් කතා කරනවා කියන එක. ප්‍රවේශම් වෙන්න. මිනිස්සයා තුලින් දෙවියන් වහන්සේ කතා කරනවා. ඔබට මිනිස්සයා පේන නිසා ඔබට දෙවියන් වහන්සේව පේන්නේ නැහැ. ඔබ ගොඩක් කට්ටිය මිස් වෙලා තිබෙනවා. ඔබ යම් කිසි දවසක නොහිතපු දෙයකට මුහුණ වෙච්ච දවසේ එදාට ඔබ පසුතැවිලි වෙන්න වෙයි. ඔව්. ඔබගේ හදවතට බය දාන එක නෙමෙයි මං කරන්නේ. යක්ෂය ඔබව ගිලගන්න පෙර ඔබව ගොඩ දාන්නයි මම try කරන්නේ. එයා කිව්වලු ලලානංගා I will come. මම එන්නම් ස්ටඩි එකට. එයා කියනවා දෙවියන් වහන්සේ මාව හොයනවා කියලා මම දැනගත්තේ සභාවේ ඩීකන් මට එන්න කියපු නිසා. ඊපස්සේ තව ටිකක් දුර ගියාට පස්සේ එයා කියනවා නැවත වාරයක් මට කෙනෙක් කතා කරලා කිව්වලු වැඩිපුර දේව වචනේ අධ්‍යයනය කරන්න ඔබ සෙමිනරි යන්න කිව්වලු. එයා කිව්වලු මම දැනගත්ත දෙවියන් වහන්සේ මාව හොයනවා. කවුද හොයන්නේ? දෙවියන් වහන්සේ මාව හොයනවා. ඒ නිසා මං කිව්වා හා මම ඒකත් කරන්න. අද වෙන විට බලපෑමක් කරන දේව දියණියක් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේව හෙව්වා. නමුත් අමතක කරන්න බෑ මම මෙහෙම කියනකොට සමූහයක් අතරින් දෙවියන් වහන්සේ මිනිස්සු ටිකක් හොයනවා. සිංහල සේවයව අතරින් දෙවියන් වහන්සේ කීප දෙනෙක්ව මේ උදෑසනත් හොයනවා. ඒ හොයන කෙනා ඔබ නම් අද දවසේ ඔබ තීරණයක් ගන්න යනවා. ඔබ තීරණයක් ගන්න යනවා. ඔබ නිදහසට කාරණා දෙන්නේ නැහැ. ඔබ මේවා ප්‍රමාද කරන්න යන්නේ නැහැ. හෙටට කල් දාන්නේ නැහැ. පස්සේ මම මේකට කැප වෙන්න යනවා. ඇයි? ඔබට දැනෙනවා දෙවියන් වහන්සේ
ඔබව හොයන්නේ. මට පාස ජූඩ්ව මතක් වුණා. ඇත්තට කියන්න එපා. ගිය සතියේ පාස ජූඩ්ව මට මතක් වෙනවා. නිතරම දකින්නවා. මොකද මට මතක් වෙනවා යාව. පාස ජූඩ්ව දෙවියන් වහන්සේ හොයපු කෙනෙක්. එමෙ. හැබැයි හෙව්වට ප්‍රතිචාර දක්වන්න ඕනේ කවුද? පාස ජූඩ්. දෙවියන් වහන්සේ හොයපු කෙනෙක්. මට එහෙම හිතනකොට මගේ ඇද හිල්ලෙම ඇස් දෙක වහගෙන මම බලනකොට මට පේන්නේ 2030 තමයි. ඔකේ 2030 නුත් පස්සේ මට දේවල් ටිකක් පේනවා. 2030 තමයි මට පේන්නේ. පාස් ජූඩ් එක්ක ඔයගොල්ලෝ හැම කෙනෙක්ම එක්සිට් වෙනකොට මේ ශාලාව අපි විශාල කරන්න යන්නේ නැහැ. මේක තමයි ඇත්ත. මොකද දෙවියන් වහන්සේ ලොකුම සභාව අපිට කරන්න කියලා නැහැ. එහෙම කරා නම් අද අපිට ගහන්න පුළුවන් 5000ක් ඉන්න එක ගහලා එක්කෙනෙක්වත් එළියට යවන්න නැතුව තියන්න තිබ්බා. ඒක නෙමෙයි අපි කතා කරලා තියෙන්නේ. කතා කරලා තියෙන්නේ අපිව දේශයට බලපෑමක් කරන්නට, දේශයට පරිවර්තනයක් ගෙනෙන්න. පාස්ටර් මොසස්ලාගේ කතන්දර අපි කරන්නේ ඒකයි. නමුත් මම ඇස් දෙක වහලා මම දකින්නකොට මම දැක්කේ සර්විසස් 3ක් විතර කරනවා. දැන් සර්විසස් 3ක් කරන කාලේ එදාට ඔබ ඉරිදට එන්න බැරි වෙයි සමහරක් කට්ටියට. දැන් මම හිත හදාගන්න. ඒක නිසා තමයි ඔබව ආගමික ස්වභාවයෙන් ඔබව අයින් කරලා තියෙන්නේ. පාස් ජූඩ් සමහරට ඇනවුන්ස්මන්ට් එකක් දාලා කියයි. අපේ සර්විසස් දැන් සෙනසුරාදා ඉඳලා පටන් ගන්නට යනවා. දාට ඔබට සෙනසුරාදා එන්න කියයි. සෙනසුරාදා එන්න. නමුත් මම මේක දැක්කා. ඇයි දෙවියන් වහන්සේ මිනිස්සෙක් හොයනවා? පාස් ජූඩ් ඒකට හා කිව්වා. ඔබත් ඒකේ කොටස්කාරයෙක් වෙලා තිබෙනවා. හොඳට අල්ලගත්ත. මේ උදෑසන දෙවියන් වහන්සේ විවිධාකාර දේවල් වෙනුවෙන් මිනිස්සුව හොයනවා. දෙවියන් වහන්සේ ඔබවත් හොයන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ දන්නවද? බයිබලයේ කියවගෙන යන විට මැවිල්ලට පස්සේ God's first action මැවිල්ලට පස්සේ ලලනංගා was God's first action මැවිල්ලට පස්සේ ඔක්කොම කරාට පස්සේ දෙවියන් වහන්සේගේ ප්‍රථම ක්‍රියාව දන්නවද මොකක්ද? ප්‍රථම ක්‍රියාව තමයි මැවිල්ලට පස්සේ දෙවියන් වහන්සේ මිනිස්සෙක් හොයාගෙන ආවා. කාවද? මවපු මිනිහව ආදම් සහිවව. දෙවියන් වහන්සේ මවපු මිනිස්යව හොයාගෙන ආවා. දෙවියන් වහන්සේගේ ප්‍රථම ක්‍රියාව. ආදම් ඔබ කොහෙද? කාගේද පළවෙනි ක්‍රියාව? දෙවියන් වහන්සේගේ ප්‍රථම ක්‍රියාව. දැන් ඔබට මේකත් තේරෙන්නට ඕනේ. යක්ෂයාගෙත් ප්‍රථම ක්‍රියාව මොකක්ද? දෙවියන් වහන්සේ මිනිහෙක් හොයාගෙන යනකොට යක්ෂයා ගෑණියෙක් හොයාගෙන ගියා. ඒක මොකද ඒ විදිහට හිතන්න එපා. නමුත් මම අදහසක් ගෙන්න කියන්නේ හරිද? දෙවියන් වහන්සේ මිනිහෙක් හොයනකොට යකා ගෑණියෙක් හොයනවා. යකාගේ පළවෙනි ක්‍රියාව ඒක. කොහමද වැඩේ? දැන් ඇයි මම මේ අදහස් ඔබට ගේන්නේ? යක්ෂයාත් කරන්නේ ඕකයි. එයාත් හොයනවා. මට නිකන් මැවිලා පේනවා වගේ පහස්ට. right? මට නිකන් පේනවා ආදම්සා ඒවා උයන ඇවිදගෙන ඉන්න ගමන් නේ? නිකන් ඇහෙනවා සද්ද. නේද? සාමාන්‍ය පිරිමි බලන්නෙත් නැහැ. ගෑනුට පොඩි අප්සෙට් එකක් තියෙනවා. පොඩි අප්සෙට් එක, ලොකු අප්සෙට් නෙමෙයි. ඒක වැරදි අප්සෙට් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ තරම් සංවේදී. ඒකයි මේ කියන්න හදන්නේ.
අල්ලගන්න මම කියන දේ. එදත් යක්ෂයාත් මිනිස්සෙක්ව හොයනවා. අදත් යක්ෂයා මිනිස්සෙක්ව හොයනවා. එදා හොයපු ක්‍රමයට නෙමෙයි අද හොයන්නේ. මොකද දැන් අපි එදා වගේ මෝඩ නැහැනේ. එදා ඒවට එහෙම ඔබට තියෙන එලිදරව්ව නැහැ. අද කොහමද හොයන්නේ? Facebook එක තුලින් හොයනවා. friend request. යකෙක් එවලා තියෙන්නේ. දන්නේ නැහැ. මට එක්කෙනෙක් කිව්වා පාස්ටර් මට friend request එකක් ඇවිල්ලා මනමාලියක්ව බලන්න. මේ ඇත්ත කතාවක්. මොකද උනේ? මම ගියා මාර කේස් එක පාස්ටර් ෆොටෝ එකේ හිටපු කෙල්ලයි දැක්ක කෙල්ලයි අතර ලොකු වෙනසක් නේ. එහෙම තමයි. මේ අල්ලි මොකද හිතන්න එපා මගේ අප්සෙට් වෙන්නේ මා ආදරේට කියන්නේ. සමහරක් මිනිස්සු අල්ලියෝ වගේනේ. Facebook එකේ දැක්කම අම්මේ මොකද හොදම තේක ගහකින් කොටපු ඕනමන්ට් එකක් වගේ Facebook එකේ දැක්කම බලන්න ආසයි. ළඟට ගියාම ඕනමන්ට් එක නෑ ගහ විතරයි තියෙන්නේ. මොන ගහ බලලා ඉන්න වෙන්නේ. පිරිවිත් එමය. දැකලා නැද්ද නේ? සමහරකුන් අපිට පේනවනේ. දැක්කම මේවා පුම්බලා අරවම ඉන්නේ. දැක්කම මට හිනත් වෙනවා. මේ මොකෙද්ද මේ? හොයන ක්‍රම ගොඩාක් තියෙනවා. නේ? අවුෙන්න එපා. ඔය හරිය ලස්සනයි කියපු හැටිම සාමාන්‍යයෙන් ගෑණිට මොකද හිතෙන්නේ? ගෑණිට ලස්සනයි කියන එක තරම් තව වටින සම්පතක් නැහැ. ඒ කියන්නේ ලෙඩක් තියෙන ගෑණියෙක් මෙයා. ඔව්. ලෙඩ තියෙන ගෑනුවට තමයි ඔක ආස. ගෑණියකට ලස්සනයි කියපු හැටි මොකද වෙන්නේ? ඔව්. එච්චරයි. පිරිමියෙක්ට හිතලා බලන්න. එදත් හොයනවා අදත් හොයනවා. යක්ෂ මිනිස්සු අල්ලගන්න හදන ක්‍රම සල්ලි හොයන්න පුළුවන් නියම ක්‍රමයක් හම්බුණා කියලා කියනවා. මොකද කරන්නේ දැන්? ටක් ගාලා අහුවෙනවා. අල්ලගන්න කියන දේවල් එදත් හෙව්වල අලනංගා අදත් හොයනවා. දෙවියන් වහන්සේ මිනිස්සෙක් හොයන්නේ නම්බර 1 දෙවියන් වහන්සේ වෙලිදරව් කරන්න. ඊටමත් ඉක්මනට රයිට් වෙලාව නැති නිසා මේව ගැන අල්ලගන්න. දෙවෙනි දේ තමයි ඒ කෙනාගේ ජීවිතේ පරමාර්ථය එලිදරව් කරන්න. තුන්වෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම එලිදරව් කරන්න. හරිම ලේසි. ඇයි දෙවියන් වහන්සේ මිනිස්සෙක් හොයන්නේ? දෙවියන් වහන්සේ එලිදරව් කරන්න. බයිබල් පද දීලා තියෙනවා. කියවන්න. දෙවෙනි දේ දෙවියන් වහන්සේගේ සැලැස්ම මිනිස්සෙට කියන්න. තුන්වෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම කියන්න. මේ උදෑසන දෙවියන් වහන්සේ මටත් ඔබටත් නැවත වාරයක් කතා කරනවා. මොනවා කරන්නද? ටිකක් අහලා බලන්න. පුරුදු දේවල් ටිකක් ආයිත් ඔබට කියන්ට යන්න. දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට කතා කරනවා. ඔබේ ගෙදර විවර කරන්න. open your homes. ජේසුගේ ප්‍රේමය බෙදා ගන්න ස්ථානයක්. ජේසුගේ පණිවිඩය මිනිස්සුන්ට ඇහෙන ස්ථානයක්. ජේසුව අත්දකින්න පුළුවන් ස්ථානයක් බවට ඔබේ නිවස පරිවර්තනය කරන්න. දෙවියන් වහන්සේ කතා කරනවා ඔබට. සුරේෂ් මට කීකේ හිටියා. දැන් ලොකු ආසාවක් තියෙනවා මේ ලොකු තැනක් ඕනේ. එයා කරන තැනේ පොඩි දිනෙක් දාන්න තිබුණේ.
ස්ථානයක් හොයාගෙන ගියා. ඒ ස්ථානය ඔහුට දුන්නේ නැහැ. නමුත් ඒ දෙන්නේ නැති වෙනකොට එක පැත්තකින් ඉන්න ස්ථානයට වඩා ඉන්න ස්ථානයේ මිනිස්සු 5ක් 6ක් 7ක් තමයි දාන්න පුළුවන් වුණේ. නමුත් දැන් මිනිස්සු 20ක් මිනිස්සු 25ක් දාන්න පුළුවන්. ගෙයක් එක්කිනෙට කතා කළ මෙයාට කිව්වලු ඔයා මගේ ගේ පාවිච්චි කරන්න. ආමෙන්. මගේ ගේ පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. to share yours නේ ඔබේ ස්ටෝරි එක ඔබේ කතාව අනිත් කට්ටිය එක්ක බෙදා ගන්න. ඊයේ මම කීල්ස් එකට යනවා බලු ටිකක් ගන්න නේ. කසාද බැන්දට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඔක තමයි. වයිෆ් අපිව කඩේත් යවනවා. කී දෙනෙක් මේ යවනවද හස්බන්ඩ්ලා බලමු කඩේ යන හස්බන්ඩ්ලා කී දෙනෙක් ඉන්නවද? මාවත් කඩේ යනවා. එක කෝල් එකයි. හරි වශයෙන් නැහැ. අපි යනවා ඉතින් එවෙන්. අවුරුදු 25ක් වෙනකන් එකෙක්ටවත් කඩේ ගියේ නෑ මම. දැන් අවුරුදු 26ක් කඩේ යනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පිළිගත්ත නිසා. නැත්තම් යන්නේ කඩේ එකෙක්ටවත්. ඔව්. මේ දෙවියන් වහන්සේ පිළිගත්ත නිසායි මං කඩේ යන්නේ. ඔව්. මං කඩේ ගිහිල්ලා ඊයේ මට කරන්න හොඳ නැති දෙයක් මං කරා. මම සාමාන්‍ය අයිස්ක්‍රීම් එකම කන්නේ නැහැ. මට යනකොට මට හිතුණා අයිස්ක්‍රීම් එකක් ගන්න ඕනේ. මම දැන් අයිස්ක්‍රීම් කාපු හැටිම මට හෙම්රිස්සාව හිටු කියලා එනවා. ඒ නිසා මොකද කරේ? ඇදහිල්ලෙන් ෆාමසියට ගිහිල්ලා. ඔව්. කරන්න නැති වැඩක් මම. මගෙන් අහන සර්ට අසනීපද? මං කිව්වා දැන් නැහැ. 5 වෙනකොට හැදෙනවා. කෙල්ලත් ඉනා වෙනවා. කීල්ස් එකේ ෆාමසි එකේ කෙල්ල. අමුතු විදියට මොකද මට 5ට විතර හැදෙන්න යන්නේ. ඒ නිසා මම මේ අයිස්ක්‍රීම් එකක් කන්න යන නිසා මේ 12 මාට එකට විතර මේ මට 5ට හැදෙන්න යන එක නතර කරන්න මට අවශ්‍ය කරන බෙහෙත් ටිකක් දෙන්නකෝ. මම දිහා බලලා hina වෙලා කියනවා. ඔයගොල්ලෝ මගේ කස්ටමර්ස්ලා දෙන්නේ 3 දිනක් හරි දවසකට ආවොත් අපිට හරි සන්තෝෂයිලු. ඔව්. එහෙම ඉන්නකොට පොළොවේ ඉන්නවා තව කෙනෙක්. මම එයාට හලෝ කිව්වා. මම කිව්වා මම ජේසුස් ගැන කියන්න හැදුවේ. ඊපස්සේ මට එයා මෙහෙම කියනවා. I don't go to church. මම පල්ලි යන වෙන්නේ කෙනෙක් නෙවෙයි. පල්ලි වලට කැමතිත් නැහැ. මං හිතන්නේ යා ලොකු තනතුරක් දරන කෙනෙක් වෙන්න ඕනේ. මට මේවා කියනවා. නමුත් මම රස්සාවකට මිනිස්සෙක් හොයනවා නම් මොකක් හරි ප්‍රොමෝට් කරන්න ඔයා වගේ මිනිස්සෙක් මට හම්බ වුණා නම් හොඳයි කිව්වා. ඔව් මේවා කිව්වා මට. ඔව්. Your confidence got me කිව්වා. ඔබේ තියෙන එඩිතරකම මට බලපෑමක් කරා කිව්වා. ඔයා මම කවුද කියලා දන්නේ නැහැ. ඇත්තට දන්නේ නැහැ. මං හිතන්නේ යා කතා කරපු විදියට කම්පැනි ලොක්ෙක් වෙන්න ඕනේ. අයිතිකාරයෙක් වෙන්න ඇති. එයා කිව්වා මම ජොබ් එකකට මිනිහෙක් හොයනවා නම් ඔයාව තමයි මම තෝරගන්නේ කිව්වා. share your story ඔබේ කතාව කියන්න. ඔබේ කතාවක් නැතිනම් අනුන්ගේ කතා ටිකක් දෙන අපි රෙකෝඩ් කරගෙන යනවා. අනුන්ගේ කතා හරි කියන්න. එමෙන්. ලේසි කරලා තිබෙන්නේ. මිෂන් ට්‍රිප්ස් යන්න. ධර්ම දූත සේවයට යන්න. මම දැක්ක මේ සතියේ බ්‍රහස්පතින්ද නේ මට මතක නැහැ. කවද බදාදද කොයිද ඉවැන්ජලිසම් ටීම් එකේ යන රාජ්‍ය සුභාරංචි කියන්නේ. යන්න. අපි කියන invest your time, ඔබේ invest your time, your talent, your treasure. ඔබේ කාලය, ඔබේ හැකියාවන්, ඔබේ වත්කම් ආයෝජනය කරන්න, සභාවක් රෝපණය කරන්න, පාලකවරයට උදව් කරන්න, ශිෂ්‍යයෙක්ට අත දෙන්න ආයෝජනය කරන්න. මේ 10 කොටස ගැන නෙවෙයි.
ඒක දෙවියන් වහන්සේගේ කොටස. ඒක අල්ලන්න එපා. ඒක වෙන කිසි දෙයකට දෙන්නත් එපා. ඒක වෙනකොට ඔබ ඔබගේම අනාගතයට ඔබ ලොකු හානියක් කරනවා. දසයෙන් කොටසේ අයිතිකාරය ඔබ නෙමෙයි. අයිති නැති දෙයක් හසුරවන්න ඔබට නිලයක් බලයක් දීලා නැහැ. ඇහුණද කියපු දේ? දසයෙන් කොටස ඔබේ නෙමෙයි. ඒ හේතුව නිසා ඔබට බලයක් නැහැ. ඒක හසුරවන්න ඕන ක්‍රමය. ඒක ඔබේ නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ. ඒක ඔබට බලයක් නැහැ. මම මේ විදියට මේක අවසන් කරන්නට යන්නේ. අප කියනවා all things are possible when the heart is open. සියලු දේ මිනිස්සෙකුට කළ හැකි. ඒ මිනිසයාගේ හදවත ලලානංගා විවෘතයි. ඔබේ නිවස ඔබට විවර කරන්න බැරි මොකක්ද දන්නවද? ඔබේ හදවත තාම විවර වෙලා නැති නිසා. ඔබේ දිනපතා ෂෙඩියුල් එකේ දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ දේවල් වලට වෙලාව නැත්තේ ඇයි දන්නවද? ඔබේ හදවත තාම විවර වෙලා නැති නිසා. ඔබේ සාක්කුව පර්ස් එක බැංකු account එක විවර වෙන්නේ නැත්තේ මොකක්ද දන්නවද? ඔබේ හදවත තාම විවර වෙලා නැති නිසා. දෙවියන් වහන්සේගේ හදට ඔබ හැමදාම අකීකරු වෙලා තිබෙන්නේ ඇයි දන්නවද? මේ හදවත තාම විවර වෙලා නැති නිසා. හදවත ඕපන් කරුවොත් අනිත් හැම දෙයක්ම ලේසියි. Open heart is the way to God. විවෘත හදවතක් තමයි දෙවියන් වහන්සේගේ සැලස්ම ඉෂ්ට කරන්න තිබෙන මාර්ගය. An open heart. Open heart එක. දෙවියන් වහන්සේ මනුස්සෙක්ව සොයනවා. දෙවියන් වහන්සේ ඔබව සොයනවා. ඔබව සොයනවා. ඔබට තිබෙනවා මේ උදෑසන අවස්ථාවක්. ස්වාමිනී, මම අද දවසේ ඔබ වහන්සේ වෙනුවෙන් අලුත් සිත ගැනීමක් කරන්නට යනවා. ඔබ ඒ වගේ කෙනෙක් නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ සිත ගැනීමක් කරන්නට තීරණයක් ගන්නවා නම් අරගෙන තිබෙනවා. නමුත් අද ආයිත් කියනවා මම ඒ සිත ගැනීම තුළ ඉන්න යනවා නම් ඔබ ඉන්න ස්ථානයේ නැගිටලා විනාඩියට ඔබගේ දෑත් ස්වර්ගයට ඔසවන්න. Pastor Jude, come and pray with me. Pastor Jude මාත් එක්ක ඇවිල්ලා යාත්නාවක්. සිතගෙන ඔබගේ දෑත් ස්වර්ගයට ඔසවන්න. Thank you Jesus.